4:28 a.m. Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි අද vlog එකක් ගෙනාවේ. දැන් ඉඳන්නම් එක දිගට වීඩියෝස් දාන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් කොහොමද ඔයාලා සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. දවස් 3ක කෑලි එකතු කළා තමයි ඔයාලට අද මේ vlog එක ගේන්නේ. අපේ චුට්ටේ දීරක්‍රිය වින්දියා බඩදරු අම්මා කෙනෙක් ඉන්නේ. මට නම් සාමාන්‍යයෙන් වතුර පෙවෙන්නෙම නැති තරම්. ඒ නිසා ඉතින් හිතලම ඔන්න දවසට ලීටර් 3ක්වත් වතුර බොනවා කියලා ළඟදිදම් පටන් ගත්තා. ඉතින් මේක බලන ඔයාත් මන් වගේ කෙනෙක් නම් වතුර බොන්න පටන් ගන්න හරිද? ඒක ඔයාගේ ශරීරයට හොඳයි වගේම ලෙඩ රෝගත් අවම කරනවා. One eternity later. වෙලාව කියද 2යිනේ 2යි උදේ යන්න හිටියේ ඒත් මේ ගියා එක වැඩ තිබ්බා යන්න බැරි වුණා මේ නිසා දැන් ඉතින් දෙකට තමයි යන්නේ අපි දැන් යන්නේ මේ වත්තල ඇඳුම් වගේක් ගන්න බලමු. හරි ඔන්න ඉතින් ඇඳුම් වගේක් ෆිට ඔන් කරලා බැලුවා. ඔක්කොම නම් මෙතන නැහැ වීඩියෝස්. ලස්සන බෑග් කලෙක්ෂන් එකක් නම් තිබ්බා. ඒ බෑග් එක හරිම කියුට් නේද? ඔන්න ඉතින් ඊට පස්සේ ගෙදර යනකොට ෆුඩ් සිටි එකට ගියා. හැමදාම ඉතින් ඩයට් කරනවා කියලා හිතන් ඉන්න මට මේක දැක්කහම පොඩි ආසාවක් ආවා. ඔන්න ඉතින් කිරිත් හැදුවා. මේ කෝප්ප තුනේ තියෙන කිරි තියෙන 3 විදිහකට. ඒකිට ඔයාලට පාටින්ම පේනවනේ. 3 දෙනා කැමති 3 විදිහට ඔන්න හදලා කෑවා. ඔන්න ඕක තමා එක පාරට මට ආපු ආසාව. ඉස්සර දැන් කියලා එකක් නෑ ඉතින්. තාමත් පොඟවගෙන තමයි මේව කන්නේ. හරි ඔන්න ඉතින් හෙට උදේට අම්මා හදන්න ඉන්නේ වලටත් ලෑස්ති කරගන්න කලින් උදව් කරලා The next day. උදෙන්ම නැගිට්ටාම පොඩි හෙම්බිරිසා ගතියක් එනවා. පොඩ්ඩකින් ඉතින් හරියනවා ඒක. මම මේ ලෑස්ති වෙන්නේ අද යන්න ට්‍රේනින් එකක් තියෙනවා.
ඒකට යන්න තමයි ඉතින් මම ලෑස්ති වෙන්නේ. අහන්නකෝ ඉතින් මගේ vlogs බලන ඔයාලට මගේ හැම vlog එකකින්ම මොනවා හරි දෙයක් ඔයාලත් එක්ක share කරගන්න කියලා මම හිතුවා. අද මොකද්ද කියන්නේ කියලා හිතද්දී මට මතක් වුණ දෙයක් කියන්න. මං ගිය ට්‍රේනින් එකේ ඉගෙන ගත්ත දේවලුත් එකතු කරන්න මං හිතුවා. හරි අහන්නකෝ ඉතින්. ඔයාලා හැමෝටම ලයිෆ් එකේ achieve කරගන්න ටාගට් එකක් තියෙනවා. ඉතින් ඒ achievement එක කරා යන ගමනේදී එක එක බාධක කොහොමත් වෙනවනේ. සමහර අය ඉන්නවා දෙසරයක් තුන් සැරයක් විතර වටුනහම ආයේ එතකොට ඒ වෙද්දි මෙයාගේ මයින්ඩ් එක හදන් ඉවරයි මට ඒ දේ කරන්න බෑ කියලා. කවුරු වුණත් තමන් කරන උත්සාහය කැපවීම අනුව තමයි එයාට ඒ රිසල්ට් එක හම්බෙන්නේ. කවුරුණත් එකම තැන ඉන්නේ නෑනේ. අද යමක් තියෙන කෙනාට හෙට ඒ දේ නැති වෙන්න පුළුවන්. අද නැති කෙනාට ඒ දේ හෙට ලැබෙන්න පුළුවන්. ඔක්කොටම කලින් ඔයාට ඔයා ගැන විශ්වාසය තියෙන්න ඕනේ. ඔයාට ඔයාව තමයි මේ ලෝකේ වටිනම කෙනා වෙන්න ඕනේ. බලන්නකෝ ආදරේ දියුණත් ඔයා තව කෙනෙක්ට ආදරේ කරන්න කලින් ඔයාට ආදරේ කරන්න පුරුදු වෙලා ඉන්න ඕනේ. දැන් නම් වෙලාව 8ට විතර ඇති 9 වගේ වෙද්ද නිගම්බු වලට යන්නත් ඕනේ. මේ තියෙන අවුට්ෆිට් එක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න යන්න. ඔන්න ඉතින් ඊට පස්සේ අම්මගේ සාරි කත්තායන් කරා. එයත් ඒ ගමම ඔෆිස් යන්න තමයි ලෑස්ති වෙවි හිටියේ. මං වෙලාව 8යි කියලා කිව්වට මං හිතන්නේ 8යි කියලා. මොකද දැන් මම වීඩියෝ එක එඩිට් කරලාදී තමයි දැක්කේ. ඊට පස්සේ මං ගොඩාක් දේවල් කරලා තියෙනවා. මං හිතන්නේ 7:00 විතර ඇති වෙලාව. මම ඔකට කලින් ලස්සනට අයන් කරා. බලද්දී වීඩියෝ වෙලා නැහැනේ වීඩියෝ ක්ලිප් එක. නෑ කරන්න ඕනේ. එක දිගට ගොඩක් වෙලා ඉඳගෙන ඉන්න තියෙන දවසක් නේ. වතුර බෝතල් ගන්න බිව්වොත් නම් පොඩ්ඩක් කේස්. ෂැඩෝ එන්න වින්ඩ් බලන්න යන්නේ. ඔයාලා දන්නවනේ අපේ ගෙදර බව්වන්ට අමතරව කළු පාට ඊරි පැටියෙකුත් ඉන්නවා. එන්නකෝ පෙන්නන්න. බලන්න. පිගීගෙන ඊරි කෙනෙක් වෙනවා. මේ අපේ චුට්ටි ඉන්නේ ලේබර් රූම් එකේ. බබාලා උනේ දැම්ම කියන්න. චුට්ටි බයි. බයි. ඇත්තටම ළමයි යාට බබාලා හම්බෙන්න තමයි ඉන්නේ. එයා මාසයක් විතර ඇති දැන් ඔහොම වලක් හාරලා හදාගෙන උතන්ට වෙලා තමයි දැන් මේ ටිකේ නම් ඉන්නේ. එයාලගේ කතාව වෙනම ලොග් එකකින් කියන්නම්කෝ. එදා උදේ නම් හදිස්සියට තමයි ඕක බිව්වේ. සාමාන්‍යයෙන් කලින් දවසේ රෑ කප් එකකට කසකසා හිට දාලා තියලා උදේට ඔයාලා බොන්න. ඔයාලට ඕන ඉතින් දෙහි දාලා බොන්නත් පුළුවන්. මං කලින් vlog එක දාලා තිබ්බා වදමල් වතුර වලටත් ওই විදිහට කසකසා හිට දාලා ඔයාලට කැමති විදිහකට ඉතින් බොන්න පුළුවන්. ඒකෙන් ලැබෙන වාසි මොනවද දන්නවද? බඩ අඩු කරගන්න ඕනේ අයට බඩ අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ ස්කින් එක පැහැපත් වෙනවා. ශරීරය ඇතුළත සිසිල් වෙනවා.
හරි ඔන්න ඉතින් ඇවිල්ලා ඉන්නේ 8:45 විතර වගේ වෙද්දිම එන්න පුළුවන් වුණා. මම යා 3 දෙනෙක් වගේ ඇවිල්ලා හිටියා. එයාලත් එක්ක ඉතින් පටන් ගන්නකම් හිටියා. ඊට පස්සේ නම් වීඩියෝස් ගන්න බැරි වුණා. ඊට පස්සේ එදා දවස ඉවර වෙලා ට්‍රේනින් එක බස් එකට ආවා ගෙදර යන්න. ඊට පස්සේ ඉතින් ජයලින් බැස්සා. ජයලින් අම්මත් ආවා. එයා කොස්මෙටික් අයිටම් වගේක් ගන්න ෂොප් එකකට ගියා. හරි ඔන්න ඉතින් ගෙදර ආවා. බබාවල තාම නැද්ද? ඔන්න ඔහොම තමයි අපි කොහේ හරි ගිහින් ගෙදර ආවහම අපිව පිළිගන්නේ. වින්ඩි එන්න අපේ චුට්ටි ආසයි රබුටන් කන්න. ඉන්න Hah? The next day. අද තර්ස්ඩේ අදත් ඉතින් ට්‍රේනින් ඔන්න ඉතින් අද තමයි කට්ටියව එකට හම්බෙන අන්තිම දවස. ඒකේ හරිද පොඩි කියනවා. විශේෂ ලක්ෂණ ඔව් ඒක 100ට පහළවක් ගන්නකොට එක 115 ලෝයර් බෝඩ් පාසියනවලට එක අවස්ථාවක පමණයි නේද? ඔව් 115 කොච්චර කාලයක් අවුරුදු 10කට පස්සේ අපිට ප්‍රසන්ටේෂන් එකක් කරන්න තිබ්බා ගෲප් දෙකකට බෙදිලා. අපි ඉතින් ප්‍රසන්ටේෂන් එක කරලා අනිත් ගෲප් එක කරනකන් තමයි ඔය බලාගෙන ඉන්නේ. මං තමයි මෙතන වයසින් චූටිම එක්කෙනා. හොඳ යාළුවෝ ටිකක් හම්බුණා. එයාලවත් ඉතින් ආයේ හම්බෙන බලාපොරොත්තුවෙන්. ඔන්න ඉතින් කාලෙකට පස්සේ බෙන්ච් එක පැත්තේ යන්න හිතුණා. මං යන සැරේට අලුත් මොකක් හරි ඩ්‍රින්ක් එකක් තමයි try කරන්නේ. බලමු මොකද්ද ගන්න කියලා. ඔන්න ඔහොම තමයි ඉතින් මගේ දවස් 3ක් ගත වුණේ. තවත් ලස්සනම ලස්සන අලුත් vlog එකකින් ඉක්මනට හම්බෙමු. Thank you for watching. ඉතින් එතකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. Bye bye.